සාදර ස්තුති මගේ පූජකවරයෙක් අනිත් අයගේ රැකියාවලට අධ්‍යාපනයට මේ කුඩා දරුවන්ට ස්තුතිවන්ත කරනවා. ඔන්න වඩා ශක්තිමත් කරගන්න වඩා තිබුණා. මේ කීදේ අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් සාම ලැබේවා. ආමෙන්. විද්‍ය නීති සංග්‍රහයෙන් තත් පාඩය. ස්වාමීන් වහන්සේ ඔබට ප්‍රේම කර ඔබ තෝරාගත්සේක. ඔබ වනාහි දෙවි සමිඳාන් වහන්සේට කැප වූ ශුද්ධ වූ සෙනඟකි. පොළොව තලයේ සිටින සියලු සෙනඟ අතරින් තමන් වහන්සේටම විශේෂ වූ සෙනඟක් මෙන් උන්වහන්සේ ඔබ තෝරාගත්සේක. සමිඳාන් වහන්සේ ඔබට ප්‍රේම කළේ ඔබ තෝරාගත්තේ අන් සෙනඟකට වඩා ඔබ ගණනින් බහුල වූ නිසා නොවේ. ඔබ වනාහි සියලු සෙනඟ අතරින් ඊටාම කුඩා ජනතාවකි. එහෙත් සමිඳාන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවිනුත් ඔබේ පියවරුන්ට උන්වහන්සේ දියුල පොරොන්දුව ඉටු කිරීමට කැමැති වූ බැවිනුත් උන්වහන්සේ සිය බාහු බලය පෙන්වා ඔබ මුදාගෙන අවුත් විසර රජ වූ පාරාවෝ ඔබ බැඳ සිටි වහල්කමේ බැමි වලින් ඔබ ගලවා ලූසේක. එබැවින් ඔබේ දෙවි සමිඳාන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේ විශ්වාසවන්ත දෙවි කෙනෙකු වූ බවත් දැනගත්ත. උන්වහන්සේට කරුණාව පාමි උන්වහන්සේගේ අනපනත් පිළිපදින අයට පරම්පරා දහසක් දක්වා උන්වහන්සේට වෛර කරන්නන් වනසාලමින් ඔවුන්ගේ මූණ ඉදිරිපිටම ඔවුන්ට විපාක දෙනසේක. උන්වහන්සේට වෛර කරන්නන්ට මූණ ඉදිරිපිට දීම විපාක දීමට උන්වහන්සේ ප්‍රමාද නොවනසේක. එබැවින් මා ඔබට අද දින නියම කරන අනපනද්ද නීති හා නියෝගද ආරක්ෂා කරමින් ඔබ ඒවා පිළිපැදිය යුතුය. දේව වචන වාක්‍යයේසේය. ස්වර්ගයට පොළොවට ස්වාමින් වන පියාණෙනි ඔබ වහන්සේ මේ කරුණ පැනවතුන් හා නැනවතුන් කෙරෙන් ආවරණය කර බාලයන් අනාවරණය කළ හේයින් ඔබට තුති පුදමි. පියාණෙනි ඔබට ප්‍රිය මනාප දේ එයමය. මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී තිබේ. පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් පුත්‍රයන් වහන්සේ නොහඳුනති. පුත්‍රයන් වහන්සේ ආ පියාණන් වහන්සේ පිටතරව කිරීමට පුත්‍රයාණන්ව තෝරාගෙන ඇත. වහන්සේගේ යාගයේ පූජාව පිළිම සීපත් කරන අවස්ථාව. එතුමාගෙන් අපට සහනය ලැබෙනවයි කියලා මේ පාඩේ තිබෙනවා. යේසුස් වහන්සේ පැමිණියේ අපට සහනය දෙන්න. එතුමා කෙරෙහි විශ්වාස කරනවා නම් අපිට ඒතරම් අවබෝධයක් තිබුණේ ජීවමාන යේසුස් වහන්සේ ගැන අපි විරාම කොන්ති කියනවා අර ප්‍රාර්ථනා මේ ප්‍රාර්ථනාව කියන. නමුත් අද උන්වත් දෙන්නේ හොඳ අවබෝධයක් ලැබී තිබෙනවා. 1 Timotheus
ඔබෙන් සමහර දෙනෙක් මම දන්නවා කිතුලන බුදුව තුලින් දියුණු ආත්මික දියුණුවක් ලැබිලා තියෙනවා. මොන්ටි සායේ පවුලේ බොහෝ දෙනෙක් ඉන්නවා. අය සමහර අය කිතුලන බුදුව තුලින් ලොකු ශක්තියක් අත්දැකලා තියෙනවා. ඒ ක්‍රිස්තුස් වහන්සේ වෙතට යාමක් එක විදිහට. ඒ වගේම තවත් පැත්තකින් අපි දැකලා තියෙනවා මේ බ්‍රදර් ලලිත් පෙරේරාගේ Risen Lord community. උත්තානෝ ක්‍රිස්තුස් වහන්සේගේ සංඝය තුලින් ඒ වගේ ලොකු පොබුදුවක් ලොකු ප්‍රබෝධයක් ඇති කරගත්ත ජනතාව ලංකාවේ ඉන්නවා, ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ඕනෑම සාමාජිකයි පෞද්ගලිකයි ඒ වගේම ඉල්ලුමිනේ ඒ අය ගිහිල්ලා මට කියලා තියෙනවා ලොකු ශක්තියක් ධෛර්යයක් අත්වශයෙන්ම ලැබිලා තියෙනවායි කියලා. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ අවබෝධය ඒක හොඳ දේවල්. ඒ වගේම මම දන්නවා බෙනට් සහ සෙලීන් නිතර යනවා කුරුස පල්ලියට මාරවිල. ඒ කාටද? ඒ ක්‍රිස්තුස් වහන්සේ ළඟට යන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ළඟට මාරවිල යනවා. යාම හොඳ දෙයක්. ගිහිල්ලා හුඟක් අය ශක්තියක් ලැබෙනවා, ධෛර්යයක් ලැබෙනවා ඔවුන්ගේ දුක්ඛවලදී, ඔවුන්ගේ විපත්තිවලදී, ඔවුන්ගේ අසනීපවලදී. ඒකත් ජේසුස්. මේ වඩා හොඳයි, මේක වඩා හොඳයි, මේක හොඳ නැහැ, මේක හොඳ නැහැ කියලා නැහැ. අපි සංසන්දනය කරන්න අරකයි. කෙනෙක් තෝර ගන්නවා යම් විශේෂ පල්ලියකට ගිහිල්ලා විශේෂ බලයක් අත්දකින්න. යන්න. ඒවට ගිහිල්ලා ප්‍රබෝධයක් කරලා ගන්න. සමහර මුගුරු කියන්නේ නැතුව හොඳින් ආයි ඉන්නේ නැති ඉන්නවා. ඒක දෙනාස්ගේ සරස්නේ ප්‍රශ්නයක් කරගන්න. ප්‍රශ්න කෙනෙක් නැහැ මේ ලෝකේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒව නැති ජේසු කෙනෙක් නැහැ. ඒව නැති ජේසු කෙනෙක් නැහැ. ඒව තුලින් ජේසු ඔබටත් මටත් සහනේ සතුට සොම්නස ආනන්දය දෙනවා. මේ මගේ 49 වෙනි අවුරුද්ද වසර 49 රෝසමාල විහානාවක් නෙමෙයි පාසු ජීවිතයක් නෙමෙයි. අර අපහසු අටුක ජීවිතයක් අපි මම ගමන් කළේ. දෝෂාරෝපණ විවේචන අරගල නිවසුන්ගේ ප්‍රශ්න ගැටලු ඔක්කොම අපි සත්‍යවාදී නම් ජේසුව කර කරනවා නම් ඒ සමග ජීවත් වෙනවා නම් මේ ප්‍රශ්න වලට පවා මුහුණ දෙන්නට අපිට හැකියාව අවස්ථාවක් වෙන්න ඔබට සාන්තිය ලැබෙනවා. ඔය සිළුම් පවුල් වලට කුඩා දරුවෝ ඉන්න පවුල් හුඟක් මහන්සි වෙන්න තියෙන පුංචි ළමයි ඉන්න පවුල්. ලොකු අයට දැන් නිදහස් වෙලා ඉන්නේ. මේ පුංචි කාලේ වාග් ගමනක් යන්න තියෙනවා ඔබට. ජේසුස් එක්ක යන්න. Walk with Jesus. Walk with Jesus. ඒකම කියන්නේ. ජේසුස් අත්දකින්න. ජේසුස් සමග යන්න. අපිට ආගම කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. පමණයි. පිටාගේ ඔපුගේ
සහෝදරවරුනි මාගේ සහෝදරයාගේ දීපෙන් වාට ප්‍රසන්න වලින් සයාස්නා කරන්න දෙවි සමිඳුනි බෝවහන්සේ කැප වූ ජීවිතයක් අපිට දානය කළ මැනව ඔබගේ කැමැත්ත ඉෂ්ට කරන්නට ධෛර්යය අපට දුන මැනව අප පවිත්‍ර කළ මැනව අපිව නිර්මල කළ මැනව පාප කිලුටෙන් අපිව වේරාගෙන අලුත් ජීවිතයක් අලුත් වසරක් අපට දුන මැනව මිහිදවගේ ස්වාමීන් වහන්සේ යේසුස් සාම ලැබේවා ස්වාමීන් වහන්සේ සම්පවනසේක්වා යේසුස් කරන්න ඒ දෙවියන් ස්වාමීන් වහන්සේ ස්තුති කරමු පරිශුද්ධ පියාණනි සෑම කෙනෙකුට ඔබ සම්මේ කියන අනුභව කරන්න විවනාදී උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි මාගේ ස්වාමිනී මාගේ දෙවියනි රාත්‍රී භෝජනය වැළඳු පසු උන්වහන්සේ කුසලාණය රැගෙන ප්‍රතිපදාමසේ කිමින් තම ගෝලයන්ට දුසේක ඔබ සම්මේ කියන පාණය කරන සැකෙන මේ අභිනන්දන යේසුගේ මාගේ කුසලාණ පෞකමාම් සදාව දිසාවිසි මනුෂ්‍යයන් දිසාවේ වපුරුම් ලබන්නේ මාසෙහි කිරීමකින් සමය සිදු කරන්න මාගේ ස්වාමිනී මාගේ දෙවියනි අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු ස්වාමිනී වහන්සේ පුතුසේක ස්වාමිනී වහන්සේ උත්තානසේක ස්වාමිනී වහන්සේ නැවත වඩනසේක මේ පියාණන් වහන්සේ මරණය උත්තානසේ පත්වමින් ජීවිතය දුකපදා කුසලාමි අපේ කුරුමෝගෙන් සීලය කරන තෝරන්නේ ස්ත්‍රියස් තෝරාගෙන සුතිමාන්තේ වහන්සේ සුතු ශරීර සම්බන්ධ වන්නාම फ्रांसिस समिति आप सुतुल्कम पीतमानंद मलकम रंजित नंदिया परदुकुल तुमंसे पूजक कबरुंद संग මේ සභාව දයාගුණයෙන් වර්ධනය වන සලසුන්නේ මනාවුවත් මෙන් සිහිපත් කරමු අපගේ මාගේ ආගමික දෙවියන් සිහිපත් කරමු අපගේ පියාණන් සහ මගේ මව්පියන්ද ඒගොල්ලෝ ජීවත් වූ ස්ථානීය මෙය ඒගොල්ලෝ දුන්නා වූ දේවල් මේ ඒගොල්ලෝ දුක් විඳා ඒගොල්ලෝ මහන්සි වුණා අසනීප තිබුණා විඳරාගත් කරුණා වාන්සේ මගින්ද වාන්සේ සමගද වාන්සේ ප්‍රතිද සුභයි ඥානි සුදාත්මයන් හා සමග එකවර වසනා වූ වාන්සේට सकल गौरवया मनिम्य सदा नमः वेवा आमेन සිරුනාමන විට අපගේ පුදු පියාණන් යේසුගේ පියාණන් දෙවමෑණි වාසේවා स्वामी सेवाया उदाहरण अपनी दिलखाल के सामने अपनी उपगे बंदा के पानी से ऊपर स्वास्थ्य देती अपने गलत करवाने में कुछ स्वास्थ्य से कुछ नहीं में बाहर की बात अपेक्षा बिना कभी सेन्ने वो सामी समृद्ध में मागे सामी निमित्त उपया कुदार भगवान से अपने पाप या नतका उपगे समाज विश्वास अलवा begini pada Yesus ke nami sami patu ko Paul sami lewa sami lewa sami lewa sami lewa lobe pau harina Yesus Kristus suami
ඔබගේ මරණයමයි ලොබලු දෙවියන් මානක සුවිශේෂ මාගේ සිල් පවුල නිසා මා යහපින මා මුදා ගන්නවා. ඔබ ඥාන 50 සියල්ලේ මා නියමිත සාසුමන. කිසි දිනක මට ඔබෙන් වෙන්නට මෙන්න දේවාජ බාලකයාණන් මෙලොවේ පවහන් තැනන් වහන්සේ අද බාලකයාණන්ගේ බෝධිත කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමීනි වහන්සේ මාගේ නිවසට බලින්න සුදුසු වෙනවා. ඒ දචන කවරක් දාන්න මාගේ ආත්මික වහන්සේ සමග වහන්සේක්වා මොද්මෙන් වන පියානෝද සුභාස්ඥානද විශේෂාශිර්වාද කරනසේක්වා යන්න සාමියගෙන යන්න සේද සොප්‍රේවා අවසන් කොට ස්තුති වන්දනා අද 49 වෙනි එකමුතුවට මුද්‍රාවට සහභාගී වූ ඔබ සියලු දෙනාට සියලු දෙනාම අපිට සමීපයි. ඉතින් මොන්ටිගෙන් පටන් ගත්තාම මෙතන ඉන්න බාලයාම දරුවාම මේ දුව දක්වාම පස්සේ සෙනාම දක්වාම අපිට සම්බන්ධයි. අපි එක වගේ ආදරයෙන් සිරනාම එතන බලලා ගන්නවා. අද මේ ස්ථානයේ ලස්සනට සංවිධානය කරලා දුන්නා වූ දිලේශ් නැමැති ඒ තරුණයා කියන්නේ කවුරුද කියන්නේ? තරුණ පියා. තාත්තගේ ඉන්නේ මතක සුහාරා සුහාරාගේ මව් මම සුබීරියගේ මද සහ සහෝදරියෝ තමයි උදා වුණා. ඒගොල්ලෝ විශේෂ ආරාධනයක් කළා. ඒගොල්ලන්ට එන්න කියන අපේ මේ පිරිසට අමතරව ඒ වගේම අපි සින්නාකේම ආදි පිටු වගේ ඉන්න මොන්ටි අම්කල්ට අපි ස්තුතිය අපි දෙදීගෙන් පස්සේ මේ වස්තුකාර ගත්තේ. එයා ඊට පස්සේ දිශාන්සර්ලේෂ් ආරක්ෂා කරගෙන ඉන්න අපි සන්තෝෂයි. මට උදව් වුණු ඔයාලට සර්ව කියන්න බෑ. මට උදව් වුණේ මගේ සුහද මාකේට් මට මේක දැන් උදව් වෙන්න පොරොන්දු වෙලා තියෙනවා. පාද මොනවාරි කියනවා මට කියන්න. මට දැන් අවශ්‍යයි සහාය. මම හොස්පිටල් එකේ ගිහලා බේත් ගන්න ගියාම මම ෆෝන් කරලා කියන්න පුළුවන්. කැමැත්තෙන් එනවා මෙරිල් මහත්මයා දැන් වාසේ මට දීපු ලොකු ටැග් එකක් ලොකු තිලිනයක් උදව් වෙන දැන් අද ඉස්සර කනිස්ටර් සංසින් ඉන්නවා. එයාත් දැන් මම වගේ මොටිකේ දුර වේගෙන යනවා. ඉතින් අපේ අයියෝ ඔපරේෂන් එක කළා. ඉතින් ඒකින්ද ඔබට ස්තුතියි. ඊකට මම මාත් එක්ක ඉන්න කියලා මම ජේසුස් Yesus ඔබට නමෝ කුමිලිය දෙවි තුමට නමෝ ඔබ සමගින් මෙතෙක් කල් ඇදවෙන සුරතුම් අගට නමෝ සුරපුර බුදුනින් නබ හද පුරවා සිරි සිරුරින් නබ හද තන පොවල
කල් වැජවෙන සුසලතුම් අටද නමෝ සාන්ත කුරුසේ අඩයාලමෙන් ප්‍රාර්ථනා දේවා අපගේ ස්වාමිනී How many years today? 7. Thank you, thank you. Masaga na, din na maganda. Pasti baru nama Ammar. සත හට නිපි සුව වේවා අද රැති